අයිබන් කියල පිළිගන්න සියලු දෙනාම අද වීඩියෝකට ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ කොහොමද අපි මේකේ මේ රෙජිස්ටර් නිව් ප්‍රොඩක්ට් කියන අපේ කලින් වීඩියෝ එක හදාගත්ත ඩිසයින් එකේ බෑක් එන්ඩ් පාර්ට් එක කෝඩ් කරගෙන තියෙන්නේ කොහොමද කියලා ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ මේකේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක සහ අපේ මේකේ ප්‍රොඩක්ට් ඉමේජ් එක සෙට් කරගන්න ප්‍රොසෙස් එක අපි කොහොමද ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ කියලා තමයි කතා කරන්න තියෙන්නේ. අපි එන ටග් ගාලා අපි යමු වීඩියෝ එකට. අපි පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එක ෆයිනල් එකේදී කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝ එකේ ඉතින් අපි යන් හෙන කෝඩ් එක පැත්තර මුලින්ම කෝඩේ පැත්තර හම් පස්සේ මම මේනකොට ඉන්න ප්‍රඩක් රජිස්ට.php කියන අපේ ෆයිල් එක ඉතින් එතන දිවට බලාගන්න පුළන්කම තියෙන මේ අපි මුලින්ම PHP බැකන් කෝඩ් එකේදී මුලින්ම කරගෙන තිනවට බලාගන්න පුළන් ශේෂණ එක සෙට්ටලා තියනවද නැද්ද කියන එක ඊට අපි වෙතනදි බලලා තියනවා ශේෂණ එක සෙට්ටලා නැත්නම් ශේෂණ එක ස්ටාර්ට් කරගැනීම සිද්ධ කරගෙනවා ඊට පස්සේ ගත්තොත් එහෙම අපි මෙතනදි කනෙක්ෂන් එක අපි රික්වයන්ස් කරගෙන තියෙන පල්ලයට හම්බස් අපි බලනවා දැනට රිමෙම්බර් මී ටෝකන් තියනවද නැද්ද කියලා රිමෙම්බර් මී ටෝකන් එක තියනවද නැද්ද කියලා චෙක් කරගෙන තියනවට බලාගන්න පුළුවන් if එකත් අපි බලනවා ශේෂණ එක සෙට්ටලාද නැද්ද කියලා සෙට්ටලා නැත්නම් සහ සේෂන් ලොග්ඩින් කියන එක true නොවේ true කියන වැලියුවට equal වෙන්නේ නැත්නම් අපි මෙතනදී requirements එකක් කරහා process/auth check.php එක අපි මෙතනදී requirements කරගෙන තිනවා පළලට හම්බස් වල බලා ගන්න පුළුවන් අපි මෙතනදී logged in session එකේ තියෙන වැලියු එක සහ account active account type එක අපි මෙතනදී අරගෙන තිනවා එතනදී logged in එකේ වැලියු එක නැත්නම් ඒක false එක හැටියටත් සහ account type එකේ වැලියු එක නැත්නම් null එකක් හැටියට බැරගෙන ඊට පස්සේ අපි බලලා තියෙනවා session එක මෙතනදී user logged in වෙලා තියෙන්නේ කියලා user logged in වෙලා නැත්නම් header එක අපි මෙතනදී location එක අපි index.php එකට අරගෙන තියෙනවා ඊට පස්සේ පල්ලෙහාට આવොත් එimhe ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඉතින් to lower කරගෙන අපි මෙතනදී user role එක අරගෙන තියෙනවා. ඉතින් user role එක අපි ඊට පස්සේ බලනවා not equal to the seller කියලා. seller ට equal වෙන්නේ නැත්නම් අපි මෙතනදී header එක ආයි divert කරනවා home.php එකට. ඊට පස්සේ පල්ලෙහාට හැමෝට අපි බලා ගන්න පුළුවන් require කරගෙන තියෙනවා අපේ header.php එක. පල්ලෙහාට හැමපස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා අපි categories ටික fetch කර ගැනීම කරගෙන තියෙනවා database එකේ මුලින්ම එතනදී ඔයාලා බලා ගන්න පුළුවන් database එක search core එකත් through අපි මෙතනදී select id and name from category table order by name කියලා අපි core එක දාගෙන categories කියලා array එකක් හදාගෙන කලින් විදිහම තමයි අපේ previously කරපු විදිහ මෙතනදිත් category result එක run වුණා නම් rows result එක run වුණාද සහ result එක මේන්දොරට වැඩිද තියෙන ඊට පස්සේ අපි තියෙනවා නම් while එකක් ඇතුලේ අපි මෙතනදී category කියන variable එකට මෙතනදී category result එකේ තියෙන data set එක fetch සොක් කරගන්නවා ඒ category කියන එක variable එකට fetch සොක් කරගත්ත data ටික අපි මෙතනදී categories කියන array එකට අපි මෙතනදී assign කරගන්නවා පල්ලෙහාටම පස්සේ බලා ගන්න පුළුවන් අපි මෙතනදී e set එක through get එකේ එනවද බලනවා success කියන එක success කියන එක ආවොත් එහෙම නැත්තම් null එකක් හැටියටත් error message එකෙත් අපි බලනවා error එකක් කියලා එනවද error එකක් එන්නේ නැත්තම් null එකක් හැටියට අපි මෙතනදී value ටික assign කරගෙන check කරගෙන තියෙනවා පල්ලෙහාට આવොත් එහෙම designing part එකට දාලා part එක තියෙන ඔකට බලා ගන්න පුළුවන් ඉතින් මෙතනදී සුපුරුදු විදිහටම අපේ success error message එකේ අදාළ backend part එක වල බලා ගන්න පුළුවන් ඉතින් මෙතනදී if not empty success message කියන එක not empty නම් success කියන එක අපි මෙතනදී display කරගන්නත් ඊට පස්සේ ඊළඟ if එක අපි check කරගෙන තිනවා මේ error message කියන එක not empty නම් error එකක් හැටියට ඒක display කරගන්නේ එන error message එක මෙතන අපි echo කරගෙන තිනවා ඉතින් පල්ලෙහාට යමු මේ part එක ගැන කතා කරලා ඊට පස්සේ අපි පල්ලෙහාට ගිහින් බැලුවොත් එහෙම දැනට මේ ඔක්කොම අපි කතා කරයිලි කලින් වීඩියෝ එක ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් අපි යමු පල්ලෙහාට ස්ක්‍රිප්ට් පාර්ට් එකට අවිල බලමු මොනවද අපි මෙතනදී කරගෙන තියෙන්නේ කියලා. මුලින්ම ගත්ත ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි get element by id එක කරහා upload area එක product image එක image preview එක preview image එක remove image එක සහ product form එක ඒ වගේම form message එක අපි මෙතනදී ඒ අදාළ විදිහට constants වලට අපි assign කරගෙන තියෙනවා ඒ variable name වලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් upload area එක හැටියට ගත්තොත් එහෙනම් product එක upload කරන product එකේ image එක upload කිරීමට අදාළ area එක හැටියට ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන div එක ඒ id එක ඒත් එක්කම ගත්තොත් එහෙනම් product image එක හැටියට අපි මෙතනදී අපේ hidden input එකට අදාළ id එක ඒත් එක්කම image preview එක ගත්තොත් එහෙම අපේ product එක පෙන්වන එකේ src එකට අදාළව අපි දාගෙන තිනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී image preview එකට අදාළ id එක
ඒත් එක්කම පල්ලෙහාට ආවම පස්සේ අපේ ඉමේජ් ටැග් එකේ size එක change කරගන්න අවශ්‍ය නිසා ඒකට අදාළ preview image tag ID එක දාගෙන තියෙනවා. ඒත් එක්කම remove image එකට අදාළ මෙතන බටන් එක ආවම පස්සේ ඒකට ID එකක් අපි දාගෙන තියෙනවා. product form එක කියන්නේ අපේ මේ full form එකට අදාළ අපේ ID එක දාගෙන තියෙන product form කියලා. ඒත් එක්කම ගත්තොත් එහෙම මෙතනදී form message එක හැටියට අපේ මෙතන error message එක පෙන්වන්න අදාළ ID එක මෙතන හදාගෙන තියෙනවා. ඉතින් මේ values ටික අපි මෙතනදී constant වල design කරගැනීම සිද්ධ කරගෙන තියෙනවට බලා ගන්න පුළුවන්. පල්ලෙහාට આવොත් එම ඔයාලට බලා ගන්න පුළුවන් පැහැදිලිව. මෙතනදී when අපි මෙතනදී upload area එක click කරාම මෙතනදී වෙන්න ඕන function එක අපි call කරගෙන ඒත් එක්කම file input එක change වෙන්න ඕන විදිය ඒත් එක්කම drag and drop කරාම පස්සේ image එක වැඩ ටික වෙන්නේ කොහොමද? ඒ අදාළ ටික තමයි මේ උඩ part එකකින් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට ගත්තොත් එහෙම අපේ මෙතන main function එකක් හදාගෙන තියෙනවා handle file select කියලා. ඊට පස්සේ ඇතුලේ අපි file කියන එක අපි import කරගෙන තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට આવොත් එහෙම remove image එකට අදාළ function එක පල්ලෙහාට part එක පල්ලෙහාට આવොත් එහෙම form submission එකට අදාළ part එක ඒ part එක තියෙන. ඊට පස්සේ සහ අපේ අන්තිම final stage එකේ තියෙන show error message එක සහ show success message එක ඒ වගේම reset alert box එක බලා ගන්න පුළුවන්. ෆයිනල් එකේදී අපි මෙතනදී footer එක call කර ගැනීම සිද්ධ කරගෙන තියෙනවා. ඉතින් මුලින්ම අපි ගත්තොත් එහෙම මෙතනදී upload area එක click අපිට upload area එකට අපි event listener එකක් දාගෙන තිනවා click කියන method හරහා. ඒත් එක්කම මෙතනදී ඒක click කරාම පස්සේ file input කියන එක user වෙනවා. ඔයගලන්ට මතක ඇති. ඔයගලන්ට මම පෙන්නන්න demonstration එකේදී. ඊට පස්සේ මෙතන file input dot එකටත් අපි event listener එකක් දාගෙන තිනවා change එකක් දාගෙන තියෙනවා type එක හැටියට. ඊට පස්සේ මෙතනදී handle file select කියලා දාගෙන අපි මෙතනදී file එක අරගෙන තිනවා. පළවෙනි file එක අපි මෙතනදී select කරගෙන තිනවාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ handle file select කියන function එක තමයි පල්ලෙහා call වෙන්නේ. අපි ඒක ඊළඟට කතා කරමු. handle file select function එකට આવොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. අපි මෙතනදී ඒ target කරගත්ත file එක අරගෙන අපි මේක බලනවා මේ validate කරගන්න අපි මේ file type එක අපි බලනවා මේකේ valid type එකක්ද වෙන්නේ කියලා. valid type එකක් නෙවෙයි නම් අපි මෙතනදී show error එක හැටියට අපි show error එකට අපි pass කරගන්නවා please select a valid image file කියලා. ඊට පස්සේ අපි බලනවා validate කරගන්නවා මේක 5MB ද 5MB වලට අඩුද කියලා. ඒක කරගෙන 5MB වලට වඩා මේක වැඩි නම් show error message එක හැටියට අපි මෙතනදී image size must be less than 5MB කියලා අපි දාගෙන return කරගැනීම සිද්ධ කරගෙන තියෙනවා. ඒත් එක්කම පල්ලෙහාට ආවම පස්සේ create preview කියලා මෙතනදී අපේ ෆයිල් එක රීඩ් කර ගැනීම යූසර්ගේ කියන්නේ එතන ක්ලික් කරලා අප්ලෝඩ් කිරීමෙන් සිද්ධ වුණාම පස්සේ එතනදී ෆයිල් එක ඇවිල්ලා ඒ ෆයිල් එක ප්‍රිවිව් කර ගැනීම මෙතනදී කරගන්නවා. ඉතින් කන්සර්න් රීඩ් එකක් through අපි මෙතනදී new file reader එකක් හදාගෙන රීඩ් එක ලෝඩ් වුණාම පස්සේ මෙතනදී preview.src එකට ඒ ටාගට් අපේ result data set එක අපි මෙතනදී යවනවා. ඒත් එක්කම preview image එකේ class list එක අපි remove කරගෙන තියෙනවා, hidden එක අයින් කරගෙන තියෙනවා. upload area එකේ class list එකට අපි මෙතනදී hidden එක add කරගෙන තියෙනවා. form message.class list එකට අපි මෙතනදී ආයි hidden එකක් add කර ගැනීම සිද්ධ කරගෙන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ආයි අපි බලුවොත් එහෙම user directly upload කරොත් එහෙමයි අපි demonstration එකත් අපි දැන් ගමු. එතකොට අපිට ලේසි මේකේ idea එකක් ගන්න. අපි යමු අපේ website එකට. web එකට ආවම බස් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ වෙනකොට ඉන්නේ register new product එකට අදාළව. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මේ product image එකේ area එක click කරාම පස්සේ අපිට file input එක call වෙන file input එකේ අපි මෙතනදී user දෙන්න පුළුවන්. මෙතනදී user අදාළ image එකක් දෙන්න පුළුවන්කම තියෙනවා. දීලා ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මේ remove image කියන එක ආවා. අපේ file input කරන්න teacher div එක hidden වුණා ඔයගලන්ට මතක ඇති. ඉතින් මේ විදිහට අයින් කර ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඒත් එක්කම drag and drop එක කරගන්නත් පුළුවන්කම තියෙනවා. මෙතනදී ඔයගලන්ට මම පෙන්නන්න. අපි ආයෙ යමු image එකක් දාගන්න. මෙතනදී ඔයගොල්ලෝ ගත්තොත් එහෙම මම මේ වෙනකොට මෙතනදී අරගන්නම්. අරගත්තම මට පේන්නේ නැති මම මෙතනදී image එක අරන් තියෙන නිසා image එක හවා කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී drag and drop your image here කියලා ඒ තියෙන area එක මේ board එකත් එක්ක highlight වීම සිද්ධ වෙනවා. මෙතනදී image එක drop කරොත් එහෙම ඒ විදිහට image එක ඒ විදිහට ඒ variables වලින් අල්ලගෙන ඒ process එක වෙනවා. අපි මේ code එක ගැන දැන් ඊළඟට කතා කරමු. අපි එන ආයමු code එක පැත්තට. ඒතර අපි පැහැදිලිව කතා කළා upload area එක click කරලා image එකක් දාගන්නේ කොහොමද කියලා demonstration එකේ.
අපි එහෙනම් දැන් බලමු මේ drag and drop කියන part එක වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ upload area එකට ඒ වගේම අපි event listener එකක් දාගෙන drag over කියන type එක අපි දාගෙන තියෙනවා. එතනදී t එක හැටියට අපි මෙතන දාගෙන තියෙනවා අපේ මෙව එක. ඊට පස්සේ අපි මෙතනදී prevent කරගෙන තියෙනවා default way එක. පල්ලයට ආවම පස්සේ upload area එකේ අපි මෙතනදී class list එකක් add කරගන්නවා border blue 500 සහ border blue black background එක blue කරගන්නවා 50. ඔකට මතක ඇති මම කිව්වේ එතනදී අපි hover කිරීම සිද්ධ වෙද්දී image එක අරගෙන ඒ board එක සහ ඒ background එක change වීමක් වුණා color එක. ඊට පස්සේ ගත්තොත් එහෙම upload area එකේ අපි මෙතනදී drag leave කියලා type එකකුත් හදාගෙන තියෙනවා. හදිසියේ user upload කිරීමෙන් තොරව ඒක hover කරලා ආයි අයින් කර ගැනීම සිද්ධ කළොත් මෙතනදී ආයේ තිබ්බ විදිහට classes ටික change වෙන්න ඕන විදිහ අපි මෙතනදී අරගෙන තියෙන. ඒ කියන්නේ අපි කෙලින්ම ඒ කලින් ඇඩ් කරගත්ත classes set එක remove කරගැනීමක් කරලා තියෙනවා. කොමින් හරි user මෙතනදී මේ image එක drop කළොත් අපි මෙතනදී event listener එක හදාගෙන තියෙන upload area එකට event listener එකක් දාගෙන drop කියන type එක drop කරගත්තොත් ඒත් අපි මුලින්ම prevent කරගන්නවා default method එක. ඊට පස්සේ upload area class list එක remove කරගෙන remove කර ගැනීම සිද්ධ කරගෙන තියෙන ඊට පස්සේ constant file එකට අපි මේ target කර අපිට ගත්තේ data set එක අපි ඒ value එක අපි මෙතනදී constant files වල හදාගෙන if අපි බලනවා මේකේ length එක බිඳුවකට වැඩිද කියලා බිඳුවකට වැඩි නම් new data transfer එකක් හදාගෙන data transfer එකේ .add items වලදී add items වලට අපි මේ file එක හදාගෙන file input.files වල data transfer.files කියලා දාගෙන තියෙනවා. handle files වලට අපි මේ ඊට පස්සේ මේ file එක අපි යවලා ඒ process එක continue වෙන්න දීලා තියෙනවා. එතකොට ඒ විදිහටම මෙතනින් ඒ data set එක අරගෙන handle files වලට ඒ file එක හැටියට යවුවාන් පස්සේ එයා ඒකෙන් read කරලා preview එක user ට පෙන්නන විදිහට තමයි process එක වෙන්නේ. ඊට පස්සේ පල්ලයට આવොත් එහෙම remove image button dot එකට අපි event listener එකක් දාගෙන තියෙනවා. මෙතනදී ඒ බටන් එක ක්ලික් කරාම පස්සේ file input එකේ තියෙන value එක අපි null කරගෙන තියෙනවා. ඒත් එක්කම පල්ලයට ගත්තොත් එහෙම image preview .class list එකට අපි hidden එකක් add කරගන්නවා. ඊට පස්සේ upload area එකේ තිබ්බ hidden එක අපි මෙතනදී remove කරගන්න. එතකොට preview එකේ තියෙච්ච image එක අයින් වෙලා ආයෙ අර upload area එකේ තිබ්බ ඒ div එක show up වෙලා user ට upload කරන්න පුළුවන් බවත් ආයි පෙන්වන එක කරලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී preview image එකේ තිබ්බ value එකත් අපි මෙතනදී null කර ගැනීම සිද්ධ කරලා තියෙනවා. පල්ලෙහාට આવොත් එහෙම අපේ form submission එකට අදාළ part එක තියෙනවා. ඉතින් ගත්තොත් එහෙම product.form event listener එකක් දාලා submit එකට දාලා අපි මෙතන දාලා තියෙන submit type එක හැටියට ඊට පස්සේ ඒකෙත් අපි prevent කරගන්නවා default method එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් product title එකේ value එක description එකේ value එක category එකේ value එක සහ pass float එක through අපි මෙතනදී price එකේ value එක අරන් තියෙනවා. ඒත් එක්කම level එකේ value එක ඒත් එක්කම status එකේ value එක සහ අපේ image එකට අදාළ අපි ෆයිල් එක හැටියට අරගෙන තියෙනවා. read එකෙන් කරගත්ත code part මේ ෆයිල් read එක නෙමෙයි අපි මෙතනදී කෙලින්ම ෆයිල් එක අරගෙන තියෙනවා image එක හැටියට constant එකක් හැටියට assign කරගෙන. ඉතින් කලින් ඒවත් ඒ විදිහටම product title එක හැටියට description එක හැටියට category හැටියට price එකක් හැටියට level එක හැටියට status එක හැටියට constant වල අපි ඒ value ටික assign කරගෙන පල්ලෙහා එනවා අපේ front end part එකට අදාළ validation part එකට. ඉතින් අපි demonstration එකේ අපි mention කරමු අන්තිම වීඩියෝ එක අන්තිමට අපි බලමු මේකේ demonstration එකේ කොහොමද මේ validation part එක කරගෙන තියෙන්නේ කියලා. ගත්තොත් එහෙනම් මුලදී අපි බලලා තියෙනවා මේ product title එකේ value එක නැද්ද කියලා. තියෙන නැත්නම් product name is required කියලා අපි මෙතනදී alert කරනවා. show error message එක through අපි මෙතනදී user alert කරනවා. ඊට පස්සේ else ඒක එහෙම ප්‍රශ්න නැත්නම් අපි මෙතනදී බලනවා 150ට වඩා වැඩිද කියලා. 150ට වඩා වැඩි නම් අපි මෙතනදී product title must be less than 150 characters කියලා show error message එකක් යවනවා. ඒකත් හරිනම් අපි බලනවා description එක empty ද කියලා. empty නම් අපි මෙතනදී product description is required කියලා show error එක through අපි user alert එකක් alert කරනවා. ඒත් එක්කම පල්ලෙහාට આવොත් එimhe description එකේ length එක අපි බලනවා 1000 characters වලට වඩා වැඩිද කියලා. 1000 characters වලට වඩා වැඩි නම් අපි මෙතනදී product title must be 1000 characters වලට වඩා අඩු වෙන්න ඕනේ කියලා user ට alert කරනවා අපේ show error box එක හරහා. ඒත් එක්කම පල්ලෙහාට આવොත් එහෙම category එක අපි බලනවා බිඳුවට equal ද කියන්නේ බිඳුව කියන්නේ please select category කියන එක මේ තියෙන user value එක select කරලා නැහැ. එහෙම select වෙලා නැත්නම් please select category කියන අපි ඒ error එකත් අපි user ට pass කරනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම අපි බලනවා මෙතනදී price කියන එක null වුණත් අපි මේක බිඳුවට අඩුද කියලා බලනවා. ඒත් එක්කම මෙතනදී null සහ බිඳුවට අඩුද කියලා බලනවා. ඊට පස්සේ මෙතනදී අපි දෙනවා price must be greater than 0 කියලා අපි මෙතනදී දෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම
if else if එක ඊළඟට අපි මෙතන බලනවා ආයි level එක 0යි කියලා level එක 0යි කියන්නේ default value එකේ තියෙන්නේ default value එකේ තියෙන බෑ කියලා අපි ඊට පස්සේ මෙතනදී p select level කියලා අපි මෙතනදී user error එකත් pass කරනවා ඊට පස්සේ අපි බලනවා same විදියටම status එකත් select වෙලා නැද්ද කියලා select වෙලා නැත්නම් අපි මෙතනදී ආයි බිඳුවට සමානද කියලා බලලා තමයි අපි select වෙලා නැද්ද කියලා තෝරගන්නේ select වෙලා නැත්නම් p select status කියලා අපි මෙතනදී pass කරනවා ඊට පස්සේ else if එකේ ආයි අපි බලනවා මේ image එකේ value එක නැද්ද කියලා image එකේ value එක නැත්නම් අපි error එකක් යනවා product image is required කියලා user ට alert tag කරනවා අපි show error message එක හරහා ඊට පස්සේ අපි වල බලා ගන්න පුළුවන් form data එකට අදාළ data ටික අපි මෙතනදී append කරගෙන තියෙනවා consent එකක් හදාගෙන තියෙනවා form data කියලා ඊට පස්සේ අපි එතනදී new form data කියලා හදාගෙන form data.append එක හරහා ඒ අර හදාගත්ත consent වල හදාගත්ත data set එක අපි මෙතනදී product title එක හැටියට description එක හැටියට category එක හැටියට price එක හැටියට level එක හැටියට status එක හැටියට image එක විතර product image එක හැටියට අපි මෙතනදී form එකට append කරගෙන තියෙනවා ඊට පස්සේ try එක through අපි මෙතනදී මේ value ටික pass කරගෙන තියෙනවට බලා ගන්න පුළුවන් value ටික අදාළ response part එක අපි මෙතනදී කරගෙන තියෙනවා ඉතින් ගත්තොත් එහෙම අපි මෙතනදී අපි බලනවා concern response කියලා අපි මෙතනදී මේ product register.php එකේ response එකක් එන આવොත් ඒක wait කරගෙන ඊට පස්සේ method එක form data සහ body එක form data හරහා මේව කරගෙන තියෙනවා ඒත් එක්කම පල්ලෙහාට આવොත් එහෙම await response text එකක් આવොත් අපි මේ value එක අපි මෙතනදී const result කියන එක assign කරගෙන තියෙනවා ඊට පස්සේ අපි මෙතනදී if result equal to success නම් විතරක් අපි මෙතනදී window location එක href කරනවා product register.php success equal product registered successfully කියලා ඊට පස්සේ ඔයාලට මතක ඇති මෙහෙම යවුවාම පස්සේ ඒ අර උඩ ඔයගොල්ලන්ට මතක ඇති අපි alert box එකේ තිබ්බා මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ alert box එකේ get එක through මෙයා ඊට පස්සේ trigger වල එයා check කරනවා success කියලා ආවද අපිට success කියලා එකක් ආවා success කියලා එකක් ආවා නම් එයා මෙතනදී කෙලින්ම මෙන්න මේ alert box එක user පේන සලස්වනවා මෙතනදී success කියලා ඒක වැල්ලා your product has been registered successfully කියලා ලස්සට ඒක user ට පේනවා ඒත් එකම පල්ලයට આવොත් එහෙම else එකක් આવොත් එහෙම show error result කියලා ඒ ආපු result එක අපි show error එකක් through user ට ඒක alert කරන නැත්නම් user ට පෙන්වන්න සලස්වනවා ඊට පස්සේ පල්ලයට આવොත් එහෙම අපි මෙතනදී අදිසියවත් error එක catch එකක් આવොත් එහෙම මෙතනදී අපි error එක අරගෙන ඒකත් and error occurred කියලා please try again කියලා අපි මෙතනදී console එකටත් අපි error එක ආවගෙන තියෙනවාට බලා error එක අපි console එකට ආවගෙන user ට අර විදිහට error එක pass කරගෙන තියෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් try catch use කරන්න ප්‍රධාන හේතුව කරලා මම කලින් කිව්වා මේ අපේ use කරන JavaScript ඒ process එකේ වෙන ඒ flow එකට කිසි damage එකක් එන්නේ නැතුව හදිසියවත් error එකක් ආවොත් එහෙම ඒ error එක ලස්සනට user ට පෙන්වන්න සහ අපිට ඒ අදාළ විදිහට ඒ process එක කරගන්න තමයි මෙතන try catch එකක් අපි use කරගෙන තියෙන්නේ. නැත්තම් ඒ විදිහට ඒ කෝඩින් පාර්ට් එක ෆ්ලඩ් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒත් එකම පල්ලෙහාට આવොත් එහෙම අපේ show error message එක වුණා මතක ඇති show error කියලා කතා කරමු මේ පාර්ට් එකට අදාළ ෆන්ක්ෂන් එක තියෙනවා show error එක අපි මෙතනදී message එකක් අරගෙන තියෙනවා message parameter එකක් හැටියට message එක අරගෙන form.message.context text context එක හැටියට message එක assign කරලා classes name හැටියට අපි මෙතනදී ඒ කියන්නේ error එකක් හැටියට පෙන්වන අවශ්‍ය class set එක දාලා අපි remove කරගන්නවා hidden එක ඊට පස්සේ මෙතනදී window.scroll to top කියලා අපි මෙතනදී error එක ආවම පස්සේ එතනට scroll up වෙන විදිහට අපි මෙතනදී ඒක හදාගෙන තියෙනවා අපි demonstration එකේ ගැන බලමු ඊට පස්සේ අපේ success message එකට අදාළ part එක මෙතන තියෙනවාට බලා ගන්න පුළුවන් show success කියන message එකක් අපි මෙතනදී ඒක තමයි ඒක අපි මෙව කරගෙන නැහැ කොහොමද show success කියලා අපි function එකක් හදාගෙන තියෙන ඒකට ඒකත් අර විදිහටම green අර විදිහටම function වෙනවා ඒකෙදිත් ඒ class එක remove වෙනවා hidden එක හැටියට hidden එක remove වෙලා class name ටික හැදෙනවා green color විදිහට ඒ විදිහට පේන්න ඊට පස්සේ text context එක අර විදිහටම message එක හැටියට assign වීම සිද්ධ වෙනවා ඊට පස්සේ ගත්තොත් එහෙම මේකේ alert box එකේ reset වෙන අපි මේකක් හදාගෙන තියෙනවා constant එකේදී මෙතනදී document.getElement by alert box කියලා අරගෙන තිනවා අපි මෙතන id එක through ඒ alert box එක through අරගෙන if alert box කියලා ඊට පස්සේ ඒ alert box එක මේක යනවා එතනදී set time out එකක් කරගෙන තිනවා 5 seconds වල 5 second වල set time out එකක් කරගෙන window location එක අපි href කරලා තියෙන product registration.php එකට ආයි එතකොට refresh වෙලා පේන්න ඔය විදිහට තමයි අපේ product register.php එකේ JavaScript part එක තියෙන්නේ back end එකට දාලා
අපි යම් product register process.php එකට ගිහලා කතා කරමු මේකේ අපි ඒ form data එක through පාස් කරගන්න data ටික අනිත් පැත්තට ආවම පස්සේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මතක ඇති අපි මෙතනදී process/product register.php ෆයිල් එකට අපි පාස් කරගත්ත අපේ process folder එකේ තියෙන මෙතන තියෙන product register.process එකට අපි පාස් කරගෙන තියෙන data ටික අපි යන් එන product register.process අපේ ෆයිල් එකට ඉතින් උඩට ආව ගමු අර බලා ගන්න පුළුවන් සුපුරුදිට අපි බැක් එන්ඩ් එකේදී අපි මෙතනදී සෙෂන් එක සෙට් වෙලා තියෙනවද නැද්ද කියලා චෙක් කරගෙන තියෙනවා ඊට පස්සේ header එකේ content එක අපි plain text එකක් හැරි read කරන අරන් තියෙනවා ඊට පස්සේ ගත්තොත් එහෙම require once කරගෙන තියෙනවා connection එක ඊට පස්සේ ආයි සුපුරුදු විදිහටම logged in වෙලා තියෙන logged in වෙලා නැත්නම් මෙතන unauthorized access කියලා දාලා exit වෙලා තියෙනවා user role එක අපි මෙතනදී අරගෙන තියෙනවා එතනදී user role එක seller ට equal වෙන්නේ නැත්නම් only sellers can register products කියලා අපි මෙතනදී user එක කරගෙන තියෙනවා පල්ලයට આવොත් එහම අපි මෙතන user id එක set වෙලා තියෙනවා නම් user id එක අරගෙන තියෙනවා ඊට පස්සේ අපි post method එක through ආපු data ටික අපි මෙතන අරගෙනීම සිද්ධ කරලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් එතනදී අපි මෙතන product title එක trim කරගෙන ඒ value එක අරන් තියෙන product title එක හැටියට ඊට පස්සේ post එකේ description එක කියලා ආපු එකත් අපි මෙතනදී ඒ value එකත් අපි trim කරගෙන description එක හැටියට අපි අරගෙන තියෙනවා category id එකත් අපි මෙතනදී int file එක through අපි මෙතනදී post category එකෙන් post එකෙන් අපි category එක අරගෙන design කරගෙන තියෙන category id එකට price එකත් අපි මෙතනදී float value එක හැටියට අරගෙන තියෙනවා price එක ඒකත් අරගෙන price කියන variable එකට assign කරගෙන අපි බලනවා level එකේ එතන set වෙලා තියෙනවද කියලා level එක තියෙනවා නම් අපි මෙතනදී trim කරගෙන ආයි අරගන්නවා level කියන variable එකට status එකෙත් එහෙමයි set වෙලා තියෙනවා නම් status එක set වෙලා තියෙනවා නම් post method එක තුර අපි status එක අරගන්නවා status කියන variable එකට ඒක ගත්තාම පස්සේ අපි මෙතනදී පොඩි back end validation part එකක් ඔයාලට බලා ගන්න පුළුවන් කරගෙන තියෙනවා එතනදිත් අපි සුපුරුදු විදිහට අපි තින් product title එක empty නම් product title is required කියලා යවනවා lcp ඊට පස්සේ අපි බලනවා මේකේ characters 150 වැඩිද කියලා character 150 වැඩි නම් string length එක අපි characters 150ට වඩා වැඩි නම් අපි මෙතනදී යවනවා product title must be less than 150 characters කියලා ඊට පස්සේ ඊළඟට අපි බලනවා මේකේ description එක empty ද කියලා empty නම් product description is required කියලා අපි මෙතනදී pass කරගන්නවා user ගේ පැත්තට ඊට පස්සේ අපි බලනවා description එකේ string length එක 1000ට වඩා වැඩිද කියලා නැත්නම් 1000 වලට වඩා වැඩිද කියලා ඊට පස්සේ අපි මෙතනදී 1000 වලට වැඩි නම් product description must be less than 1000 characters කියලා අපි මෙතනදී pass කර ගැනීම සිද්ධ කරලා තියෙනවා ඊට පස්සේ ඊළඟ else if එකේදී අපි බලනවා category id එක 0ද කියලා එහෙනම් මෙතනදී අපි please check select valid category id කියලා pass කරගෙන තියෙනවා ඊට පස්සේ else එකේ අපි මෙතනදී verify කරගන්නවා category එක තියෙනවද නැද්ද කියලා database එකේ ඔයාලට බලා ගන්න පුළුවන් category check කියලා variable එකක් හදාගෙන search එකෙන් අපි මෙතනදී මේ වල තියෙන category id එකට අදාළව category table එකේ id එකක් තියෙනවද කියලා අපි check කරගෙන තියෙනවා ඊට පස්සේ levels අපි valid levels හැටියට මෙතන පොඩි arrayයක් හදාගෙන තියෙනවා ඒ variable එකට assign කරගෙන valid status user statuses කියලා අපි මෙතන හදාගෙන තියෙනවා active and inactive හැටියට ඊට පස්සේ පල්ලයට ආවම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතුරු ටික තියෙනවා ඒකට අදාළ part එක ඊළඟ validation part එකට අදාළ part ඊට පස්සේ බලනවා not category කියන්නේ categories එකේ category check කරපු එකේ ඒක නැත්තම් සහ ඒකේ රිසර්ච් එක බිඳුවල රිසර්ච් එක නැත්තම් ඇත්තටම අපි මෙතන දානවා invalid category selected කියලා ඊට පස්සේ else if එකේ ඊළඟට අපි බලනවා බිඳුවට අඩුද කියලා බිඳුවට අඩු නම් price එක මෙතන දෙකෝ කරනවා price must be greater than 0 කියලා ඊළඟ else if එකේදී අපි බලනවා level එක empty ද කියලා level එක empty නම් please select a level කියලා අපි මෙතන user එකෝ කරනවා ඊට පස්සේ ඊළඟ එකේ අපි බලනවා in array level in array එකේ අපි බලනවා මේ level කියන එක මේ valid levels කියන එකේ තියෙනවද නැද්ද කියලා. එහෙම නැත්නම් මෙතනදී අපි එකෝ කරනවා invalid level selected කියලා. ඊට පස්සේ අපි ඊළඟට බලනවා empty ද කියලා status එක. status එක empty නම් අපි please select a status කියන එක user ට pass කරගෙන තියෙනවා. ඊළඟටත් අපි ආයි බලනවා අර හදාගත්ත ඊළඟ else if එකේදී අපි බලනවා අර හදාගත්ත array එකේ මේ status කියන එක value එකට සමාන value එකක් තියෙනවද නැද්ද කියලා. එහෙම නැත්නම් අපි මෙතනදී invalid status selected කියලා pass කරගෙන මේ validation part එක එහෙම කරගෙන තියෙනවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි මෙතනදී handle file upload කියලා අපි මෙතන file upload එක handle කරගෙන තියෙන විදිහට අදාළ ඒ part එකට අදාළ code එක තියෙනවා ඉතින් එතනදී ඔයාලට ගත්තොත් එහෙම අපි මෙතනදී if එක through set වෙලා නැද්ද කියලා බලනවා files වල product image එක සහ මෙතනදී files product image එක මෙතන upload එක අවුල නැද්ද කියලා check කරගෙන upload එක මාක් හරි
පශන් තිබ මෙතනදී ඒක ට්‍රිගර් වෙලා මෙතනදී එකෝ නොට අප්ලෝඩ් ඩෙලා හරි එතන රගත්තිමොත එම අශයක් තිබ පලිස් අප්ලෝඩ ප්‍රඩක්් ඉමේජ් කියලා මෙතනදී පාස් කරගන්න වෙලි ඩිමේජය හරි එක දාගන්න කියලා ඒතක්කම එතනි පල්ලයාට ඒක හම්පස මෙතනදී ෆයිල්සකෙන් ප්‍රඩක්් ඉමේජ් කියලා පිට ආපු මෙව අපි අරගෙන ඉමේජ් කියන ඩසයින් කරගෙන තින ඉටව සබ මෙතනති බන්න වැලිට් ඉමේජ් එකද තියන්නේ කියලා ඒ විදිහට අපි මෙතනදී අර කලින් වගේම ඇලෝඩ් ඉමේජ් ඇලෝඩ් මයිම්ස් කියලා මෙතන හදාගෙන ඒ ඇරක කදාගෙන් තින වැලව් කරන අපේ ෆයි ටයිප්සෝට දාලා ඉටවස්ස ෆයිල් ඉන්ෆෝ කියලා මෙතන ෆයිල් ඉන්ෆෝ ඕපන් කරගන්න තියෙනවා ෆයිල් මිනෝ ටයිප් කියල ඉටවස මිමි ටයිප් එකට මෙතන ෆයිල් එකට දාලා ඒ ටයිප් එක දාගෙන ටෙම්නෙම කැට් කරගෙන තියෙනවා ඊටවස්සේ අපි මෙතන ෆයිල් ඉන්ෆෝ කලෝස් එක දාගෙන අර ෆැලිය පාස් කරගන්න තියෙන ඉටවස ඊළඟ ඇර ඊළඟට අපි ඉෆකත්තුර අපි බලන්නා මේ අරයක මේකට දාල මේ ටයිප් තිනගේ ටයිප් එක නැත්නම් අපි මෙතනදී එකෝ කරගන්න invalid file type only jpg png and gif and webp are allowed කියලා අපි මෙතනදී user පාස් කරගන්න ඒ කියන්නේ මේ අපි මේ දාගත් ඇරේකේ තියෙන types වලට විතරයි allow කරන්න. ඉතින් ඒක check වුනේ නැත්නම් මෙතනදී user check ඒ allowed කරපු extensions වලට නෙවෙයි නම් images තියෙන්නේ මෙතනදී අපි user පාස් කරන invalid file type කියලා. පල්ලයට අවුත්තෙම අප ඊළඟ චෙක් එක තියෙනවා අපි ෆයිල් චෙක් එක සයිස් එක චෙක් කරගෙන තියෙන ඊට පස්සේ අපි මෙතන max size එක කියලා අපි variable එකක් හදාගෙන if image size ඒක වැඩිද කියලා බලන max size එකට වඩා max size එකට වඩා වැඩි නම් අපි echo කරනවා image size must be less than 5 MB කියලා ඒක එහෙම කරලා exit වෙනවා ඊට පස්සේ අපි ආයි ඊළඟට බලලා තියෙනවා create අපි ඊළඟට අපි මෙතනදී අප්ලෝඩ් ඩයිරෙක්ටරි එකක් හදාගන්න තියෙනවා හදලා නැත්තම් ඉතින් මෙතනම ගත්තොත් එහෙනම් අපි වේරියබල් එක හදාගෙන ඉඳන් අප්ලෝඩ් dir කියන එකට dir ඩිරෙක්ටරි හදන්න මෙතනදී upload/products කියලා ඊට පස්සේ මෙතනදී if එකක් through අපි මෙතනදී බලනවා set එක නැත්තම් මෙතනදී එහෙම එකක් නැත්තම් මෙතන අපි ඩිරෙක්ටරි එකක් හදා ගැනීමක් සිද්ධ කරලා තියෙනවා මේ විදිහේ access level එකකින් අපි ඒක ඊට පස්සේ true කරගෙන තියෙනවා පල්ලට අවුත් එහෙම අපි මෙතනදී generate unique file name කියලා අපි මෙතනදී ඒ අපි user ගේ product එක හැටියට ගන්න image එකට file name එකක් හදාගෙන තිනවට බලා ගන්න පුළුවන්. ඉතින් file extension එකට අදාළ file ඒක හදා ඒ විදිහට දාගෙන ඒත් එක්කම file name එක product ඒ වගේම product එක සහ user ගේ ID එක සහ event දින time එක random byte 4ක් අරගෙන ඊට පස්සේ file extension එක finally දාගෙන අරගෙන තියෙන ඊට පස්සේ file path එක හැටියට upload directory එක file path එක අරගෙන ඩිරෙක්ටරි එකේ ෆයිල් පාත් එක අරගෙන ෆයිල් නේම් එක දාගෙන තියෙන ඊට පස්සේ ෆයිල් URL එක හැටියට upload/product එකේ ෆයිල් නේම් එක දාගෙන තිනවා ඒ සම්පූර්ණ URL එක හදාගෙන තිනවා ඒ variable එක හදාගෙන ඊට පස්සේ පල්ලයට ආවම අපි මෙතනදී upload අපි හරි කලින් හදාගත්තනේ මේ ෆයිල් පාත් ඒ ටික ඔක්කොම ඊට පස්සේ අපි මෙතනදී කරගෙන තියෙන්නේ ඒ හදාගත්ත ෆයිල් එක අපි move කරගන්න එක කරගෙන තියෙන්නේ ඊට පස්සේ අපි මෙතනදී move up not ඒගැන ඒ ෆයිල් එක මූ කරගන්න උන් නැත්තා අපි මෙතනදී මේ ෆයිල් එක එතනට මුකරගන්න බැරිවුණොත්තම අපි මෙතනදී fail to upload image please try again later කියලා අපි මෙතනදී user add කරලා තියෙනවා ඊට පස්සේ අපේ try එකට එනවා try එක ඇතුලේ insert කරනවා අපි මේ product එක database එකට database එකට insert කරන්න අදාළව අපි මෙතනදී IUD කරගෙන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඒ core එක අපි result variable එකට assign කරගෙන තින්ද IUD එක ඇතුලේදී insert into product කියන එකට අදාළව seller ID එක category ID එක title එක description එක price level එක price එක level එක status එක image එකේ අපි හදාගත්ත URL එක pass කර දාගෙන යවාගෙන තින ඉතින් ඔකට මතක ඇති database එක අපි parameters අපි use කරගෙන අපි මේක අපි security ready කරගන්න මේ විදිහ අපි path අපි මේ query pass කරගන්න මේ විදිහ අපි කරගත්ත ඔකට මතක ඇති ඊට පස්සේ අපි මෙතනදී define කරලා තියෙනවා අපේ යන strings ද decimals ද integers ද යන්නේ කියලා ඊට පස්සේ ආදාළ පිළිවෙලට අපි මෙතනදී value set එක set කරගෙන තියෙනවා variable වලින් ඔයාලට මතක ඇති user id එක අපි කෙලින්ම ගත්තා category id එක product title එක description එක price level එක price එක level එක status එක file url එක ඔයාලට මතක ඇති අපි මෙතනදී හදාගත්ත variable එකේ file url value එක අපි අරගෙන insert එකක් අරගෙන කරගෙන තියෙනවා ඊට පස්සේ අපි බලනවා මේ ඒ IUD එක සක්සස්ද කියලා සක්සස් ඒක සක්සස් නම් අපි මෙතනදී එකෝ කරනවා සක්සස් කියලා else එහෙම වුනේ නැත්නම් අපි මෙතනදී
delete the uploaded file on error කියලා අපි මෙතනදී unlink කරගන්න file path එක ඊට පස්සේ echo කරනවා fail to register the product please try again later කියලා ඊට පස්සේ අපි මෙතන catch එකක් දාගෙන දෙනවා හදිසි අපි මේ process එක මැදදී කවුත් කියලා ඒත් එතනත් අපි කරගන්නේ අපි අර ෆයිල් පාත් එක හදාගෙන තිබුත් අපි මෙතනදී පස්සේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා delete කරගෙන තියෙනවා uploaded file on ඒක error එකක් නිසා ඉතින් ෆයිල් එක එක්සිස්ට් වෙනවා නම් මේ ෆයිල් පාත් එකේදී අපි මෙතනදී ඒ ෆයිල් පාත් එක අන්ලින්ක් කරගෙන echo කරගන්න ඉස්සක පැත්තට an error occurred කියලා $e variable එකේ get message through අපි එක පාස් කර ඒ message එක අරගෙන ඒක අනිත් පැත්තට පාස් කරගෙන error එකේ මේ message එක පෙන්වන්න පුළුවන් විදිහට අපි මේක configure කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට තමයි backend validation part එක සහ data product insert කියන product එක register කරගත්තාම මේ data set එක අපි මෙතනදී insert කරගෙන තියෙන database එකට අපි demonstration එක බලන කලින් අපි database එකට ගිහිල්ලා මේ product කියන table එක හදාගෙන තියෙන්නේ කොහොමද කියලාත් අපි බලමු. ඒකට අදාළ changes අපි මොනවද කරගෙන තියෙන්නේ කියලාත් අපි database එකට ගිහිල්ලා බලමු එහෙනම්. database එකට ආවම පස්සේ මම අපේ ER එක ගන්නම්. ER එකේ දුවට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙතනදී අපි හදාගෙන තියෙනවා product කියලා table එකක්. ඉතින් මේ product කියන table එකට අදාළව ගත්තොත් එහෙම අපි මෙතනදී product එකට අදාළ ID එක ඒත් එක්කම seller ID එක අපි one to many එකත් through link කරගෙන තිනවා. ඒත් එක්කම category ID එක one to many එකත් through අපි මෙතනදී link කරගැනීම සිද්ධ කරලා තිනවා. ඔයගලන්ට මම හිතන්නේ පැහැදිලිව පේනවා දැන්. title එක අපි දාගෙන තිනවා වාච 150ක් හැටියට ඔයගලන්ට මතක ඇති. අපි එතන limitation එක කරගෙන තිබ්බා. description එක අපි text එකක් හැටියට add කරගෙන price එක අපි මෙතනදී decimal වලට හදාගෙන තිනවා. decimal point එකකට. ඒත් එක්කම ගත්තොත් එහෙම අපි level එකට අපි enum එකක් දාගෙන තියෙන enum එකේ අපේ ඒ fix value ටික අපි මෙතනදී දාගෙන තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතනදී පෙන්නන්න. enum එකේ අපි beginner කියලා අපි මෙතනදී දාගෙන තියෙනවා. enum එකේ ඒත් එක්කම enum එකේ අපේ ඒ values ටික අපි define කරගෙන තියෙනවා අපේ initially තියෙන මේ values ටික නිසා. ඊට පස්සේ ගත්තොත් එහෙම අපේ ඊළඟට status එකකට අපි enum එකක් දාගෙන මේ විදිහට අපේ values ටික අපි මෙතනදී define කරගෙන default එක හැටියට active එක තියාගෙන තියෙනවා. ඊට පස්සේ image URL එකට අපි watch 255 එක නැත්නම් 255ක හදාගෙන තියෙනවා. ඊට පස්සේ created ad කියලා අපි time stamp එකක් දාගෙන current time stamp එක default එක හැටියට save කරගෙන තියෙනවා. ඊට පස්සේ updated ad time stamp එක ඕනම update එකකදී තියෙන current time stamp එක එතනදී add කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ database එකේ product table එක අපි හදාගෙන තියෙන්නේ. ඉතින් ඊට අදාළව මේ category table ඒ විදිහට ඒ ටික හදාගෙන තිනවට බලා ගන්න පුළුවන්. ඉතින් අපි යමු එහෙනම් අපි code එක පැත්තට යමු. අපි ඔය විදිහට තමයි අපේ database එකට අදාළ මේ විදිහේ insert query එකට අදාළ අපි data ටික හදාගෙන තියෙන්නේ. ඉතින් අපි එහෙනම් අද වීඩියෝ එකේ coding part එක ගැන මේ වෙනකොට කතා කරගෙන ඉවරයි. අපි යන් මේකේ demonstration එකට අපිට එතකොට idea එකක් ගන්න පුළුවන් මේ coding part එකේ අපි කතා කරගත්ත function වෙන හැමදේම වැඩ කරන්නේ කොහොමද කියලා. එතකොට මේ වෙනකොට මම ඉන්නේ සුපුරුදු විදිහටම අපේ product registration form එකේ. ඉතින් මම මෙතනදී කෙලින්ම register product කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාම පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මම මෙතනදී කිසිම product title එකක් දීලා නැහැ. මෙතන දෙනවා product name is required කියලා. ඊට පස්සේ මම මෙතනදී product name එකක් දෙන්නම්. ඊට පස්සේ ඒක අපි register product කියලා දුන්නාම පස්සේ product description is required කියලා එනවා. ඉතින් මම මෙතනදී description එකක් දීලා නැහැ. මම මෙතනදී description එකක් දෙනවා. demo description කියලා. ඊට පස්සේ මම මේක ක්ලික් කරොත් එහම මට බලා ගන්න පුළුවන් please select the category කියලා එනවා. category එක select කරන්න. ඔයගොල්ලන්ට front end එකේ මතක නම් අපි මෙතනදී value assign කරලා තිබ්බේ බිංදුව හැටියට. ඉතින් ඒකෙන් තමයි validation එක කරගත්තේ. back end එකට ආවම පස්සේ අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මතක ඇති කතා කළා. මම දෙනවා මේක design කියලා. ඊට පස්සේ ආයි register product එක දුන්නාම පස්සේ ඕකේ අපිට එනවා price එකට අදාළව error එක price must be greater than 0 කියලා එනවා. ඉතින් මම මෙතනදී දෙන්නම් demo value එකක් දෙන්නම් දැනට ඒ වගේ ගාන නිකන් දෙන්නම්. ඊට පස්සේ ගත්තොත් එහෙම select level එකට අදාළව මම මෙතනදී level එකක් දෙන්නම්. ඊට පස්සේ status එකට අපි එතනදීත් අපි error message එක check කරගෙන ඉමු. ඊට පස්සේ එනවා select error කියලා level කියලා.
ඒකේ තව මම දෙන්නම් සාමාන්‍ය ලෙවල් එකක් ඩිමෝ ලෙවල් එකක් ඊට පස්සේ ආයෙ ක්ලික් කරොත් එහෙම ස්ටේටස් එක ක්ලික් කරන්න කියලා එනවා ඊට පස්සේ මම ඒකට ඇක්ටිව් කියලා සිලෙක්ට් කරගන්න ඊට පස්සේ රෙජිස්ටර් කියලා දැම්මොත් රෙජිස්ටර් ප්‍රොඩක්ට් කියලා දැම්මොත් එහෙම ප්‍රොඩක්ට් ඉමේජ් is required කියලා එනවා ඊට පස්සේ අපි මේකට ඉමේජ් එක ඇඩ් කරගෙන බලමු දෙවිදිහටම ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේක ක්ලික් කරාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මම මෙතනදී අපේ මුලින්ම අපේ ඒරියා එක ක්ලික් කරලා මේ විදිහට ඉමේජ් එකක් ඇඩ් කරන්න try කරන්නම් ඉතින් මම මෙතනදී සිලෙක්ට් කරගන්න මේ ඉමේජ් එක අපේ වීඩියෝ එකේ thumbnail එක ඉතින් මේක සිලෙක්ට් කරගත්තාම ඔයාලට පේනවා ඇති මෙතනදී remove image කියන බටන් එක show up වුණා මෙතනදී දැන් register product කියන එක press කළොත් එහෙම මේක register වීමක් සිද්ධ වෙනවා මම මෙතනදී ඒක ආයෙ remove කරගෙන drag and drop එකට අදාළ part එකත් මේ වෙන මම කතා කරන්නම් ඉතින් මම මේ විදිහට ආයෙ අපේ folder එක open කරගෙන අපේ මේ thumbnail image එක මම මෙතනදී import කර ගැනීම සිද්ධ කරනවා අපේ drag and drop area එකට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් image area එකට ආවම පස්සේ මේ විදිහට ඒ border එක සහ background එකේ color change එක වෙනවාට බලා ගන්න පුළුවන් ඉතින් මම මෙතනදී image එක අරගෙන drop කිරීම සිද්ධ කරන්න drop කිරීම සිද්ධ කරාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ සාමාන්‍ය විදිහටම ඔයගොල්ලන්ට මතක ඇති coding part එක මතක නම් ඒ විදිහටම ආයි ෆයිල් අපේ ෆයිල් හැන්ඩල් එකටනේ part එක යන්නේ ඒ value එක ඒ විදිහටම ඉතින් ආයි preview එක පෙන්නනවා drop එකේදී හෝ file input එකේදී අර file input එකේදී දෙන විදිහටම user ට product image එකේ preview එකක් එනවා ඒ විදිහටම ඉතින් මේකෙදිත් remove image එක click කරොත් එහෙම ආයි image එක remove වීම සිද්ධ කරනවා ඉතින් මම ආයි image එක add කරලා product එක add කරගෙන පෙන්නන්න register product කරගන්න ඊට සක්සස් image එකක් එනවාට බලා ගන්න පුළුවන් success your product has been registered successfully කියලා ඊට පස්සේ time out වුණාට බලා ගන්න පුළුවන් 5 second time out එක අපි ගිහින් බැලුවොත් එimhe home එකට අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා carousel එකේ අපි අලුතෙන් register කරගත්ත product එක තියෙනවා digital art creation කියලා ඒ විදිහට ඒ values ටිකට අදාළව image එකේ carousel එකෙත් අපි image එක පෙන්වන්නට බලා ගන්න පුළුවන් ඉතින් ඔයගොල්ලෝ මතකද carousel එක design කරද්දී අපි මෙතනදී latest image record අපේ රෙකෝඩ් 6 තමයි මෙතනදී අපි අරගෙන තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපේ තියෙන ලේටස්ට් එක තමයි එතකොට පෙන්වන්නේ. ඉතින් ඊළඟට ගත්තොත් එහෙම මන්ට මෙන්ෂන් කරන්න ඕන වුණා අපේ ෆෝල්ඩර් එක හැදෙද්දි රීනේම් වෙලා තින්නේ කොහොමද කියලා අපි කියනවා ගිහිල්ලා බලමු. කෝඩ් එක පැත්තට ගිහිල්ලා VS Code එකට આવොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා මං අපේ ෆයිල් ස්ට්‍රක්චර් එක පැත්තට ගියොත් එහෙම මේ විදිහට අප්ලෝඩ් එක ඇතුලේ ප්‍රොඩක්ට්ස් කියන මේ ෆෝල්ඩර් එක ඇතුළට බලා ගන්න පුළුවන්කම තියෙනවා ඒ විදිහට හැදිලා තියෙනවා ඉතින් ගත්තොත් එහෙම දැන් අප්ලෝඩ් කරපු එක අපි මෙතනදී හොයාගෙන බලමු මේ විදිහට තියෙනවා ඉතින් ප්‍රොඩක්ට් එක තියෙනවා user id එක දාගෙන current time stamp ඒ විදිහට හදාගෙන අපේ සහ random value එකක් එක්ක මේ විදිහට ඒ ගන්න image එක rename වෙලා අපේ upload/products කියන එකට import වෙලා නැත්නම් move වෙලා තියෙනවාට බලා ගන්න පුළුවන් image එක. ඉතින් මං හිතනවා අද code එකේ අපි ඒ content එක fully කතා කිරීම සිද්ධ කළා කියලා. ඉතින් අපි එහෙනම් අද වීඩියෝ එකේ ending එකට ඇවිල්ලා තියෙන අපි ඉතින් අද අපි උඩ කතා කළේ අපි කොහොමද මේ product registration process එකේ කෝඩින් පාට් එක සහ මේ image uploading part එකේදී අපි කෝඩ් එක handle කරගෙන තිබ්බේ කොහොමද කියලා. එහෙනම් ඉතින් සියලු දෙනාටම සුබ දවසක්. Thank you for watching this video. Thank you all. Thank you.